ආදරණීය තරුවක් චිත්‍රපටයේ ප්‍රීමියර් එක අද තිබ්බා. ඉතින් ඒ චිත්‍රපටය නරඹන්න ඇවිල්ලා ඉන්නවා තවත් ලංකාවේ ජනප්‍රිය තරුණ දක්ෂ නළුවෙක්. ඔහු නමින් රවීන් කනිෂ්ක. ගායකෙක් වෙලා නළුවෙකුත් වෙලා ප්‍රේක්ෂකෙක් විදියට ආදරණීය තරුව බලනකොට කොයි වගේද දැනුනේ? ලොකු සතුටක් ලොකු ආඩම්බරයක් දැනුණා අපේ සහෝදර කලා ශිල්පීන් ගැන. ඒගොල්ලෝ ගොඩාක් මහන්සි වෙලා තිබුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල මං හිතන්නේ මගේ ඇස්වල තිබුණා. චිත්‍රපටය බලද්දී මගේ ඇස් කඳුලින් තෙත් වෙලා තිබුණේ මේක මේ චිත්‍රපටය අනුව මම ඇත්ත සිදුවීමක් දිහා බලන් ඉන්නවා වගේ හැඟීමකින් බලන් හිටියේ. හරිම ලස්සන කතාවක්, එකකට එකක් ලස්සන ගැළපීමක් තිබුණා. සංගීතයේද රංගනයේද කතාවද සහ මුළු කතාවම උඩ යට මාරු වෙන තැන මේ හැම දෙයක් දිහාම ඇස් අහකට බලාගෙන ඉන්නතුව මේ ගත වුණු කාලය දිහාම මම බලාගෙන හිටියා. ඉතින් මට එහෙම දැනුණා මම දන්නවා ලංකාවේ මුළු මහත් සිනමා ප්‍රේක්ෂකාගාරයට මේක ඒ ආකාරයෙන්ම දැනෙයි. අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය බලන්න. ඒක නොබැලුවොත් ඔබ කරගන්න ලොකු පාඩුවක් කියලා මට කියන්න තියෙන ඒ තරමට හරිම ලස්සන චිත්‍රපටයක් මේක. රවින් එතකොට මේ චිත්‍රපටයේ සාරංග දිසාසේකර ශනුද්‍රගේ සංගීතගේ ඒ රංගනය පිළිබඳ කොහොමද දකින්නේ ප්‍රේක්ෂකයෙක් විදියට? මං හිතන්නේ මං ඒක ගැන අදහසක් කියන්න ගියොත් මං උන්ගේ රංගනයට කරන අගෞරවයක් වෙන්න පුළුවන්. මගේ ජීවිත කාලය ඇතුළත මම ලංකාවේ නිර්මාණ අතර මේ මෑත කාල නිර්මාණ අතර මම දැක්ක පර්ෆෙක්ට් රංගනයක්, පර්ෆෙක්ට් අධ්‍යක්ෂණයක්, සිනමාකරණය, සංගීතය, මේ හැම දෙයක්ම රූප රචනය, අංග රචනය පවා හැම දෙයක්ම පර්ෆෙක්ට් කියලා මට කියන්න පුළුවන්. මට අනුව නම් මට ඒක පර්ෆෙක්ට්. මම ඇත්තමයි කියන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ රංගනය එක්ක සහ දිශාන් අයියගේ අධ්‍යක්ෂණයත් එක්ක මං හිතන්නේ පුදුමාකාර ලස්සන සංකලනයක් හැදිලා තියෙනවා. හරි. රවීන්ව හම්බුනොත් මං අනිවාර්යෙන්ම අහනවා කියලා හිතුවා. දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 4 2012 තිබ්බ තරඟේ අවසන් මහා තරඟය දක්වම යනවා. ඒ ආපු ගමන් මගත් එක්ක ඒ ඉදා ගායකෙක් විදියට ඒ තරඟයට සහභාගී වෙලා අද ලංකාව ගන්න ජනප්‍රිය නළුවෙක් සහ ගායකෙක් වෙලා ඉන්නවා. ඉතින් ඒ තරු ගුණයත් එක්ක දැන් ලංකාව දන්නවා ඔබ. ආපු ගමන් මග ගැන මොකද හිතෙන්නේ දැන්? මම කවදත් බොහොම හිමින් ගමන් කරපු කෙනෙක්. අදටත් බොහොම හිමින් ගමනක් යන්නේ. අඩිය පේන්න නැහැ තමයි මම. නමුත් මම ඉදිරි කාලයේදී ටිකක් වෙනස් අත්හදා බැලීම් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හිමින් ගමන හැමදාම මට හරි ගියා කියලා මම හිතනවා. ඉතින් පොඩි තැන ඉඳලා කිසිම දෙයක් තිබුණේ නැති, කවුරුත් හිටපු නැති තැන ඉඳලා අද වත් එක මේ කතා කරන තැන දක්වා බොහොම නිවාඩුව ආවා. මම හිතන්නේ මගේ ඉදිරි ගමනත් ඒ විදිහටම වෙයි. ඉදිරි ටිකත් නිවාඩුව යයි. කාටවත් කරදරයක් නැතුව අත්හදා බැලීම් කර දේවල් ඉගෙන ගන්න ගම. ඉතින් හරිම සතුටුයි. මේ ගමන වටේට ගොඩක් අය එකතු වුණා. මට ගොඩක් අය උදව් කරා. මට ආදරය කරන පිරිසක් හැදුනා. මම බලාපොරොත්තු වෙන පිරිසක් හැදුනා. ඉතින් මේ හැමෝටම සාධාරණයක් ඉෂ්ට කරන්න මම බලාපොරොත්තු වෙන ඉස්සරහට. හරි. මගේ අවසාන ප්‍රශ්නේ රවින්ගේ ඉදිරිදී චිත්‍රපටයක් එන්නේ තියෙනවා. ඒ චිත්‍රපටය ගැන කෙටියෙන් කියලා අපි ප්‍රේක්ෂකයන්ට අදහසක් දෙමුනේ ඒ ගැන. ඔව්, චිත්‍රපටි මෑත කාලෙදී මෙන්න 3ක් තියෙනවා. කල්පනා සහ කැලෑ හඳ සහ තවත් චිත්‍රපටයක් තියෙනවා. ඒක ගැන ඉස්සර කියන්න. ඉතින් මුදුරේදී මෙන්න තියෙන්නේ කල්පනා චිත්‍රපටය. අගෝස්තු 13 වෙනිදා තමයි ඒක තිරගත වෙන්නේ. ඉතින් ඒකත් එකතු වෙන්න කියලා මම ධම ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ ආදරණීය යාළුවන්ගේ. බොහොම ස්තුතියි රවින් කංශල අපිට මේ අවස්ථාව